ඔන්න අද කියන්න යන්නේ ලංකාවේ මේ මං කලින් හිටපු ගමේ උුණු හොල්මන් සීන් එක. මේක ගැන දවසල අපේ ආචිසියයම කතා වෙන මට හිල තින දවසලම පොඩිත් එක්ක මේ ලයිට් ඔෆ් කරලා කියන්න බැලම මටත් බ හිතර මේකුණේ මෙහෙමයි මේක වෙලා තියන්නේ. ඒකන්න මේ ඔය දවසල ඕක නික රැල්ලක් වගේ හැමෝම කතා වෙන මට දවසල් වැඩිය තේරෙන්න්නේ මං ගඩන්ගත්තින්න අපේ ආචිසිය කියනත් එහෙලා තියෙනවාමට කතා වෙන ඇහිලා තියෙනවා. සේ මේ ඒකට මුහුණ දීලා තියෙන්නේ ඔය ට්‍රීවිල් එලවන කට්ටිය. මේ වෙලා තියන්නේ මේවයි මේ ඔය හංවැල්ලේ සුදු සාරියක් ඇතගත්ත ගෑනු කෙනෙක් ට්‍රීවිල්වලට අතදාල නගෙනවලු. මේ යා නැගට කියන්නේ ඔව පොඩ්ඩක් ඉස්සර හැන්දාන්න එහෙම කියල තමයි මේ ත්‍රීවිල්ලට අත දාලා නකින්නේ. බසිතින් මේ ඔය රෑට තමයි ගොඩක් මේ සිද්ධිය වෙනවා කියලා කියන්නේ. ඊට පස්සිතින් කොහමරි මේකට මෙහෙ මුහුණ දීලා තියෙන එක ත්‍රීවිල් එලවන අංකල් කෙනෙක්. රෑක යාගේ ත්‍රීවිල් එකට මෙහෙම ගෑල්ලමය මේ අත දාලා නැගලා තියෙනවා. සුදු සාරියක් ඇඳගෙන ඉඳලා තියෙන්නේ. මේ ගර්ල් නැගලා කියනවලු මේව පොඩ්ඩක් ඉස්සරහින් දාන්න කියලා. ඊට ඉතින් ඒ අංකල් මෙයාව ට්‍රීවිල් එකේ දාගෙන ටික දුරක් ඉස්සරහට යනකොට ඒ ගෑල්ලම වැඩිය කතා කරන්නේත් නැහැලු. මේ ඊට පස්සේ මේ අංකල් එක සැරයක් මේ ට්‍රීවිල් එකේ කන්නඩියෙන් පිටිපස්සේ ඉන්න ගෑල්ලම දිහා බැලුවම මේ ටිකක් ඔය සුදු නිකන් අර තියෙන නැචරල් ලුක් එකක් නෙමෙයි ගෑල්ලමගේ තිබිලා තියෙන්නේ. මූණ ටිකක් සුදු මැලි වෙලා ඔහොම සීන් එකක් පොඩි එකක් තිබිලා තියෙනවා. ඊට පස්සේ මෙයා මේක ගණන් අරගෙන නැහැ. මෙයා තව ටිකක් දුර ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. මේ ඊට පස්සේ ඔහොම යනලා ආයෙ පිටිපස්සේ බලනකොට එකපාරට මේ ට්‍රීවිල් එකේ ඇතුලේ හිටපු ගෑල්ලම නැහැලු. ඊට පස්සේ මේ අංකල් ගාලා තියෙන වැඩි ටක් ගාලා ට්‍රීවිල් එකෙන් බහැලා වටපිට ගැරකිලා බලලා මෙයා ගොඩක් හයියනුත් මේ ට්‍රීවිල් එකේ ගිහින් තියෙන ටික හිමින් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මෙයා ඉතින් වටපිට බලලා ඊට පස්සේ මෙයාට මෙයාගේ ට්‍රීවිල් එකේ උඩින් නිකන් අර උඩ වහලට නිකන් ටට් ගාන සද්දයක් වගේ එකක් ඇහිලත් තියෙනවා. ඊට පස්සේ මෙයා බය වෙච්ච පාර මෙයා ඉතින් නතර කරලත් නැහැ කාටවත් කියන්නේ නැතුව මෙයාගේ ගෙදර ගිහින් තියෙනවා. කොහමද ඊට පස්සේ මෙයා මේ හංවැල්ලේ මේ මොකක් හරි මේ හයර් එකක් ආපු මිනිස්සෙක් ඉතින්. ඊට පස්සේ මෙයා ඊට පහුවදා මේක ගමේ කට්ටියකින් අහලා තියෙනවා. මෙයා කවුරුහරි අඳුරන කෙනකින් අහන්නේ. ඊට පස්සේ එයා කිව්වලු මෙයා විස්තර කියලා තියෙනවා මෙහෙම මේ කුඹුක් ගහක් ගාවින් තමයි මේ කියන්නේ කුඹුක් ගහක් ගාවින් තමයි ඔය ගෑල්ලම මේ ට්‍රීවිල් එකට අත දාලා නැගලා තියෙන්නේ. ඊට පස්සේ මෙයා මේ විස්තර මේ ඔය ගමේ එක්කෙනාට කියලා දෙනවා. ඊට පස්සේ ගමේ එක්කෙනා කියලා තියෙනවා මේ ඔයා මාර වාසනාවන්ත ඔයා නූලෙන්නේ බේරිලා තියෙන්නේ. මේ මීට අවුරුද්දකට විතර කලින් මේ ඔය කුඹුක් ගහ ගාව ඇක්සිඩන්ට් එකක් වෙලා ගෑනු ළමෙක් මැරුණලු. ඒ ගෑල්ලමගේ මේ කොහොම හරි වෙඩින් එක අරගෙන ඔය එන ගමන් එහෙම ඒ කියන්නේ මොකක් හරි එන්ගේජ්මන්ට් එකක් හරි ඒ කියන්නේ සයින් කරලා මං හිතන්නේ. එන ගමන් තමයි ඔය ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ. නැති වෙලා තියෙන්නේ. සුදු සාරියක් තමයි ඇඳගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ඔය කියන සුදු සාරියෙම තමයිලු මේ ගෑල්ලම තාම එන්නේ. මොකද මෙයාට මේ ට්‍රීවිල් එකේ අංකල් මේ කිව්ව විස්තරත් එක්ක අර ගමේ මිනිස්සු මේ කියලා තියෙනවා. මෙහෙම මේ අවුරුද්දකට කලින් ඇක්සිඩන්ට් එකක් වුණා. ඔතනම ගෑල්ලා මේක නැති වෙලා තියෙනවා. මේ ඔය කියන හැඩරු ඔක්කොමත් එක බැලුවහම ඒ ගෑනු ළමයා වගේ තමයි එහෙම කියලා තියෙනවා. ඕක ඔය දවස්වල මේ ඔය ට්‍රීවිල් වලට අත දාලා නගින කතාව අපේ ආච්චි සීයයි ඔය දවස්වල මේ හෙනුවට කතා වුණා. මේ මට ඇහිලා තියෙනවා. මම ඒ දවස්වල තේරෙන්නේ නැහැ. ඉතින් ගණන් ගත්තෙත් නැහැ. මේ ඔයගේ තව කතා දෙක තුනක් තියෙනවා. මම පුළුවන් වෙලාවට ආයෙ වීඩියෝ එකක් දාන්නම්.